ආර්යා ළමාරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකේ රෝගී ඇඳක් මත මේ වැතිර සිටින්නේ වුහාන් ආදියෙන් නැමැති මාස 8ක් වන බිලිඳෙක්. ආනමඩුව රාලපනාව නවගත්තේකම පදිංචිව සිටින මේ පුංචි වුහාන් ඒකාබද්ධ ප්‍රතිශක්ති ඌනතාවය නැමැති දුර්ලභ රෝගයෙන් පීඩා විඳිනවා. බිලිඳගේ මව පවසන්නේ දරුවා ඉපදී මාස 4ක් පමණ විට ඇති වූ අසනීප තත්ත්වයක් සමග දුර්වල වීම නිසා රෝහලකට රැගෙන යාමට මව්පියන් කටයුතු කළ බවයි. ඒ ළඟ හොස්පිටල් එකෙන් මහරගම හොස්පිටල් එකට එව්වා. ඊට පස්සේ එහෙන් ඇටමිදුළු පරීක්ෂාවක් කරලා අපේ බබාට ප්‍රතිශක්තිකරණ ඌනතා ගැටලුවක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එහෙන් ශ්‍රී ආර්යා ළමාරෝහලට එව්වා. දැනට අපි මාස 3ක් විතර ඒ හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත්තේ පුංචි වොහන්ගේ ජීවිතය බේරා ගැනීමට නම් ඇටමිදුළු පත්‍යයක් සිදු කිරීමට අවශ්‍ය බවයි. සැත්කම සිදු කිරීමට නම් ඉන්දියාවට රැගෙන යා යුතු බවත් ඒ සඳහා රුපියල් 185ක මුදලක් අවශ්‍ය බවත් මව්පියන් පවසනවා. එහි ડોක්ටරා කිව්වේ අපේ බබාට ඇටමිදුළු බද්ධ කරොත් විතරයි එයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන්. ඉතින් ඒක ලංකාවේ කරන්නේ නැහැ කියලා කිව්වා. එයාව අරගෙන අපි ඉන්දියාවට යන්න ඕනේ. ඒකට ලොකු මුදලක් යනවා. ඉතින් අපිට ඒක හොයාගන්න හරිම අමාරුයි. හරි ආර්ථික අපහසුතාවයකින් ඉන්නේ මේ දවස්වල. අපේ දරුවට ජීවිතේ දෙන්න උදව් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. තව මාස 2ක් ඇතුළත කොහොම හරි අපේ දරුවාට මේ සැත්කම කරන්න ඕනි. දරුවාගේ පියා ආරක්ෂක අංශයේ සේවය කරන අතර දරුවාගේ වියදම් සිදු කෙරෙන්නේ ඔහු ලබා ගන්නා මාසික වැටුපෙන් පමණයි. සිය එකම දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා මව්පියන් පරිත්‍යාගශීලී ඔබගේ